කොහමද හැමෝම හොඳින්ද? අපි අද අපේ රේල් පාර දිගේ යනවා පොඩි ගමනක්. අපේ බබාලා දෙන්නයි මාත් ඔක්කොම ඔයාලත් එන්න අපිත් එක්ක යමු. දැක්සකුත් එන්න වගේ. අපි කොහෙද යන්නේ? අපි යනවා අපේ බබාට මාළු පැටවුයි නෙළුම් පැල ටිකකුයි ගේන්න තමයි යන්නේ. දැන් අපේ යාළුවන්ට එන්න කිව්වම අපිත් එක්ක යන්න බලන්න. යන්කෝ බලමු. අපි යන ඕලු මල් ටිකක් අරගෙන මාළු ටිකක් අල්ලගෙන එන්න. ඔව්නේ. ඕලු පැලද තියෙන්නේ? තාත්ති. ඔව්. ඕලු පැලද තියෙන්නේ? ඔව්. නෙළුම් පැල නෙවෙයි. නෙළුම් බලත් මේකත් පොඩ බලමු අල්ලගෙන ඉන්නේ. ඒක තමයි අපේ අක්කි. අපේ අක්කී. අපේ තාත්ති. මේ අපේ පුංචි බබා. අක්කිය අපේ තාත්ති ෆොටෝ ගන්නවා. අපේ තාත්තිට අද තමයි නිවාඩු දවස. ඉතින් ඔක්කොම එකතු වෙලා යනවා. ඔව් මෙන්න මේක. ඒ පාරේ යන්න ඕනේ. වැස්සකොත් එන්න ළඟ අපි ඉක්මනින් ගිහිල්ලා ඒ ටික අරගෙන ඔව්. එන්න ඕන. තව උඩට යන්න ඕනේ. තව ටිකක් වම් දෙක තුනක් යන්න. හා පොඩ නගින්න ඕනේ. හා ඒක දෙන්න ගිහිල්ලා මේක ඇවිල්ලා ගමන්. හා ටවුන් එක ඇස්සේ තියෙන ගමන්. අප්පා පඩිපෙළ නගින එකේ පා වෙනවනේ. ඔව් පොඩි පඩිපෙළ ටිකක් තියෙනවා. ඒක පොඩ එක්සර්සයිස් එකක් වගේ මානසික හැරෙනවා. පොට එන්න. මානසික දෙන්න බලමු. ඔන්න. අපි ආපේ රේල් පාර තව උඩට යන්න ඕනේ. තව ගොඩක් උඩට යන්න ඕනේද? දා වංගු දෙක තුනක් යන්න ඕනේ පුතේ. ඔන්න පඩිපෙළ නැගලා දැන් පාරක් හම්බුණා අපිට ගෙලින් යන්න. ඒත් ගැප් එකක් තියෙනවා. මහසීනේ පුතේ. තාත්ති නම් යනවා එයාට නම් ගිහිල්ලා පුරුදුනේ මේ පාරවල් වල. අපේ පොඩ්ඩක් බල්ලෙකුට බය වෙලා. හරි අපි යනවා පුතේ. අපි පිළිගන්නවා. අපේ තාත්ති නෙළුම් මල් කඩන්න නෙළුම් මල් නෙවෙයි නෙළුම් පැල ගේන්න ගියා. නෙළුම් පැලේ තාත්ති ගෙනාවා. දැන් මේක දාගමුනේ ගෙදරට ගිහලා හදා ගන්නකම් පුතේ. ඕනේ. මේ මලකුත් එන්නේ නැහැ. ඕනේ. මෙන්න මාළු බලමු. මාළු දිහාන්න ඕනේ. එසම් මේ වතුර පිරිසුදු නෑ. ඔව්. මාළු ටික පේන්නේ නැහැ පුතා. අපි ගෙදරට ආවා. ගෙනාපු මාළු පැට්ටු ටික හදිසියෙන් අපි ටැංකියට දාගත්තා. පවුනේ ඒගොල්ලන් පොඩි බෝතලයක ගෙනාවේ. බලමුකෝ. අපේ බලගනින් ගන්න ඔක්කොම. නෑනේ. එයාලා බය වෙලා මේ. කො? අපේ දෙන්න. ඔව් මේ මෙයාලා තුන් දෙනා තමයි හිටියේ. ගහ ගන්නවද නෑනේ? ගහගන්න යන්නේ. මෙයා බය වෙලා මේ. අර සුද්ද යනවා. පොඩි පැට්ටු ටික පස්සේ. ඔව්. ඕනේ. අර සුද්ද කොසුද්දෙන්ද? සුද්ද රයිට්. මේ බලන්න. අපේ කෙනෙක් කො. ඔනේ ලස්සනයි නේ. අර මලකුත් ගේන්න.
ඕල් දෙන්නේ. ඔව් ඕල් පැලේ පවුල් කනේ ඉන්න හැට හදමුනේ. ආයෙත් අරමුද මැටි ටිකක් දාලා බොක්ස් එකකට. අපි එන්න රෑ වුණානේ. ගොඩක් ඉන්නවනේ මෙයාලා. මේ කට්ටිය වය වෙලා මේ. මෙයාලා බය වෙලා මේ අයින් වෙලා ඉන්නේ. අර ඔව් ඕනේ මෙයාලා බය වෙලා අර අනිත් අර මේ ෆැමිලි කාට් එක කෙනා නම් එකතුයි අර. ආයරත් ටික දුවනවානේ. එහා දුවනවා. අපිට වතුරක් දාමුද වතුර ඉතිනේ මෙයාලා පණි. මේ ටික ඒක මොකක්ද කරන්නේ? ඒකට දාමු පොඩි පැත්ත තමයි ගොඩක් තියෙන්නේ. ඒකට දාලා තව බෝකල් ගමු එහෙම. අපේ බබත් ඇවිල්ලා බලන්න එන්න මෙයාට බලන්න ඕනලු බලන්න අපි එළියත් බලනවා ඔය. බලන්න පොඩ්ඩක් ශ්‍රී ලංකා කරන එක ඉතින් මීටින් එකට ඇවිල්ලා පොඩ්ඩක් බලා ගන්නවා මාළුවන්ට හරි ආසයිනේ. ආසයිනේ ඒ ආසයි. ආ බලන්න තිත්ත පොඩි. මාළු අල්ලන්නේ නැහැ. එයා අල්ලන්න එයා අල්ලන්නේ එයා බලාගෙන ඉඳලා ආදරේ මාළු දැක්කම. ආසයි නේද ඔව්. බලන්න ලස්සනයි නේද අපි රෑ ටැංකියට දාපු මාළු පැට්ටු ටික ඔක්කොම ඔව්. ඇඟිලා ඉන්නේ මේක ඇස්සේ. ඔය ඕනේ. නෙළුම් පැල මේ වතුර දාලා තිබ්බම නැත්තම් වේලෙයිනේ. ඕනේ. දැන් තමයි පොට් එකට දාලා ආයෙ වතුරේ තියන්න ඕනේ. මේ පැලේ වේලිච්ච කොළ ඔක්කොම ඉවත් කරගෙන ලස්සන්ට පොට් එක හදන්න ලෑස්ති වෙමුකෝ. මේ තව පැලයක් තියෙනවා ඒකේ කොළ වෙනස්. මේක ඩිෆරන්ට් නේ. වෙනස් විදිහට තියෙන්නේ මේක. ඔයා මේකෙත් මාළු පැට්ටු දාලානේ. ඔව් මේ ග්ලාස් බොටල් එකේ මේ ලස්සනයිද? ලස්සනයි. ඔය පොඩි පෙටා ගොඩක් ඉන්නවා මේකේ මේ. මුන් ලොකු නම ආයෙ ටැංකියට දාන්න ඕනේද? දානවා නම් දාන්න පුළුවන්. නම් මෙහෙම හදන්න ගොඩාක් ආසයි උනේ. පොඩි පැට්ටු ලස්සනයි. මේ මෙතන එන්නේ. ඕනේ. ලස්සනයි. ලස්සනයිද? මං ගෙනාපු නෙළුම් පැලේ මේ දැන් ඒක පැල කරගමු. මේ පස මං හදාගත්තේ මතු පිටපස් වැලි කොම්පොස් එකට එක මික්ස් කරලා තමයි හදාගන්නේ මං. දැන් මේකට මේ පස්සේ ඔක්කොම කවලම් කරලා දැන් මඩක් කරලා තියෙන එක වතුර දාලා මඩ කරලා තියෙන්නේ. දැන් මේකේ මේ පැලේ හදා ගන්නවා. පැල දෙකක් තියෙනවානේ. අනිත් පැලේ මේක හදා ගන්නවා. හොඳට මේ මඩ වලින් මුල් ටික වහ ගන්න ඕනේ. එතකොට තමයි හොඳට හැදෙන්නේ. මේ පැලේ මොකක්ද දන්නේ නැහැ. නෙළුම්ද ඕලු මල්ද මොනවද දන්නේ නැහැ මං. පොඩි පැලයක් තියෙනවා. මේකත් මේ පොට් එකේම තියලා ලොකු නම් බලමු. ඒක නිකන් මැලවිලා වගේ තමයි තියෙන්නේ. හරියන්න ඕනි. දැන් මම මේ ගල් කැට ටික මේ පොට් එකේ උඩින් අහුර ගන්නවා. ඒ කිව්වොත් මේ මඩ ටික හේදලා යන්න නැතුව ටැංකිය දැම්මම ඔක්කොම මඩ හේදෙයිනේ. පොඩි වැලි කැට තමයි දාන්න ඕනි. මන් ළඟ වැලි කැට නැහැ. එහෙනම් තමයි මේ පොඩි ගල් ටික අහුර ගන්නවා. ජිල් බෝලක් තියෙනවා ඒවත් දාන්න. මඩ හේදෙන්නේ නැතුව මඩ ටික හේදෙන්නේ නැතුව මං ඊට කලින් මේ නෙළුම් පැල හදලා නැහැ. මං දන්න විදිහට හදනවා. අපේ කොක්කෝ කොළ ටික ඔක්කොම අදිනවා. ඔව් දැන් පස් ටිකක් මික්ස් කරලා දුන්නා යා. මං හරියට මික්ස් කරලා නැහැ කියලා. මෙයා තමයි දිනු. මික්ස් කරන්න දන්නේ නැහැ නේ. මෙයා කොක්කෝ. මෙයා බීනෝ. මෙයා බීන පුතා.
දැන් ලස්සනයි. ලස්සනයිද? දැන් මේකට සතියකින් විතර පොහොර දාන්න ඕනලු. සති දෙකකට පස්සේ. සති දෙකකට පස්සේද? මේ පොට් එක තියා ගන්නවා. මේ ටැංකියේ. දැන් උම්මි ඔව්. මෙයාලා අපි දාගමුනේ. මෙයාලා වතුර ටික පුරලම දාමු නේද? ඒතර මම මෙච්චරක් පුරවලා තියෙන්නේ මේ. හා හා. ඔයා දානවද මෙයාලා? දාන්නද? දාන්නනේ. යන්න බෑලෝ යාට. යන්න පුතේ. ඔයා නම් කොහොමද? දවස් දෙකකට සැරයක් මේක සුද්ධ කරනවනේ. ඔව්. අපේ අයිස හරිය ආදරේ මාළුවන්ට. අපේ අයිස තමයි මාළු ටැංකිය සුද්ධ කරන්නේ, මාළුවන්ට කෑම දාන්නේ එහෙම. ඉතින් මාළු ටැංකිය සුද්ධ කරන දවසට අයිසු ඒ වතුර අරන් මේ මල් පැල වලටත් දානවා. මේ අයිසු අපි හදාපු නෙළුම් පැලේ අලුතින් කොළ දෙකකුත් ඇවිල්ලා මේ. අනේ ඕනේ. මේකේ පොඩි දළුවක් වෙනවනේ. දැන් මේ පැලේ හදලා ඔව් මේ සතියක් වෙනවා. සතියක් නේ. ඔව්. දැන් සතියකින් පොහොර දාන්න ඕනේ. සති දෙකකින් දාන්න ඕනේ. සතියක් වුණා. මේ කොලෙත් අලුත්. උද මම හදුවෙන් පස්සේ මේ සතියෙන් ඇවිල්ලා තියෙන මේ කොළ. මරිච කොළ ඔක්කොම කඩලා දැම්මම. මේක මේ ගොටකොළ වර්ගයක් නේ. මේක ගොටු කොළ. මේ ගොටු කොළ වර්ගයක්. මේක වතුරේ වැවෙන්නේ. බිමත් හදන්න පුළුවන් පොළවේ. මේ පොඩි පොට් එකක් හදලා තියෙනවා. හරි මේ මාළු පෙටව. ඒක නම් සතුටින් ඉන්නවනේ. දැන් ඇවිල්ලා සතියක් වෙනවනේ මේකට. ඔව්. හරි මම වීඩියෝ එක මෙතනින් අවසන් කරගන්නවා. තවත් වීඩියෝ එකක හමු වෙනතුරු බයි ඔයගලන්ට.